අද අපි කතා කරමු වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2020 නිකුත් කරපු පළමු වාර පරීක්ෂණය 10 ශ්‍රේණිය විද්‍යාව ප්‍රශ්න පත්‍රය. 1. නියුක්ලියික් අම්ලවල තැනුම් ඒකකය කුමක්ද? පිළිතුරු වලට තියෙන්නේ මොනොසැකරයිඩ්, නියුක්ලියෝටයිඩ්, මේද අම්ල, ග්ලිසරෝල්. මේද අම්ල සහ ග්ලිසරෝල් එකතු වෙලා තමයි ලිපිඩ හැදෙන්නේ. මොනොසැකරයිඩ් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය. පිළිතුර 2. නියුක්ලියෝටයිඩ්. 2. පරමාණුක න්‍යෂ්ටියෙහි පවතින්නේ. පරමාණුක න්‍යෂ්ටිය හැදිලා තියෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින්. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කවචවල. එතකොට පිළිතුර 2. උභයගිරි ඔක්සයිඩයක් වන්නේ පහතේ වයින් කුමක්ද? මොකද්ද උභයගිරි ඔක්සයිඩ් එකක් කියන්නේ? මේ ඔක්සයිඩ් වල ආම්ලික වගේම බාෂ්පික ගුණත් පෙන්නනවා. සාමාන්‍යයෙන් ආවර්තයක් දිගේ දකුණට යනකොට ආම්ලික ගතිය වැඩි වෙනවා, බාෂ්මික ගතිය අඩු වෙනවා. ආවර්තයේ මැද තියෙන මූලද්‍රව්‍ය පරමාණු වල සහ ඒ වලින් හැදෙන සංයෝගවල දැන් මේක ඔක්සයිඩ් එකක් නේ තියෙන්නේ. ඔක්සයිඩ් වල බාෂ්මික සහ ආම්ලික ගුණ පෙන්නනවා. එතකොට දැන් බලන්නකෝ මේක මැද තියෙන මූලද්‍රව්‍යකට තියෙන ඇලුමිනියම්. ඇලුමිනියම් වල හැදලා තියෙන ඇලුමිනියම් ඔක්සයිඩ් තමයි උභයගුණී ඔක්සයිඩ් එකක් වෙන්නේ. 4 වෙනි ප්‍රශ්නේ වස්තුවක බර මැනීමේ සම්මත ඒකකය කුමක්ද? ග්‍රෑම් සහ කිලෝග්‍රෑම් කියන්නේ ස්කන්ධය මනින ඒකක. සම්මත ඒකක කියන්න බෑ ඒකක. නිව්ටන් මීටර් කියන්නේ බලය මනින ඒකකය. නිව්ටන් කියන්නේ එහෙම නැත්නම් තුන්වෙනි උත්තරේ තමයි හරි. ඒක තමයි වස්තුවක බර මැනීමේ සම්මත ඒකකය. සත්ව දේහ තුල තැන්පත් ඇති පොලිසැකරයිඩයක් වන්නේ. මේ 5 වෙනි ප්‍රශ්නේ. සුක්‍රෝස් කියලා කියන්නේ ඩයිසැකරයිඩයක්. ඊට වගේම සෙලියුලෝස් කියන්නේ ශාක සෛලවල තියෙන එකක්. ග්ලයිකෝජන් සත්ව සෛලවල තැන්පත් වෙලා තියෙන එකක්. ඒ වගේම පිෂ්ඨය කියන්නේ ශාක සෛලවල තියෙන එකක්. ඒතකොට පිළිතුර 3. 6. රූපයේ දැක්වෙන ඉන්ද්‍රිකාව කුමක්ද? බලන්නකො කොහොමද ඒක තියෙන්නේ? මඩලාකාර මඩි එකක් මත එකක් වෙන විදිහට පිටලා තියෙන රූපයක් නේ තියෙන්නේ. එහෙනම් මේක ගෝල්ගි සංකීර්ණය. 7. නියුක්ලියික් අම්ලවල අඩංගු වන නමුත් ලිපිඩවල අඩංගු නොවන මූලද්‍රව්‍ය කුමක්ද? නියුක්ලියික් අම්ලවල තියෙන කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස්. ලිපිඩවල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. එතකොට නයිට්‍රජන් සහ ෆොස්ෆරස් ලිපිඩවල නැහැ. එතකොට පිළිතුර 4 නයිට්‍රජන්. 8. ආවර්තිතා වගුවේ 3 වන ආවර්තයේ දෙවන කාණ්ඩයේ ඇති මූලද්‍රව්‍ය කුමක්ද? ඔයාලා මේ වෙලාවට ආවර්තිතා වගුව කොලයක සටහන් කරගෙන බලන්න මතකෙ ලියන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් ඔයාලා කටුවැඩ කොලයක ලියාගෙන අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි දැන් අපි බලමුකෝ. අපිට 3 වෙනි ආවර්තයේ තියෙන මූලද්‍රව්‍ය අපි සාමාන්‍ය නිකන් කියාගෙන සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් ඒ වගේ. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩය ගත්තොත් අපිට මැග්නීසියම් තමයි බලා ගන්න පුළුවන්. එතකොට මැග්නීසියම් තමයි පිළිතුර. 9. ජලයේ ද්‍රාව්‍ය හා මේදයේ ද්‍රාව්‍ය විටමිනයක් බැගින් පිළිවෙලින් දැක්වූ විට. අපි දැන් බලමු ජලයේ ද්‍රාව්‍ය විටමින් දෙක මොකද්ද? B හා C. ජලයේ අද්‍රාව්‍ය A, D, E, K. දැන් බලමු පළවෙනි උත්තරේ A, B. ඒතර A ජලයේ දිය වෙන්නේ නැහැ. ඒතර පිළිතුර වැරදි. B හා C දෙවෙනි උත්තරේ දෙකම ජලයේ දිය වෙනවා. 3. C හා D. C ජලයේ ද්‍රව්‍යයි, D අද්‍රාව්‍යයි, D මේදයේ ද්‍රාව්‍යයි. 4. D හා E දෙකම මේදයේ ද්‍රාව්‍ය විටමින් දෙකක්. එතකොට පිළිතුර 3. 10. ඝර්ෂණ බලය වැඩි කර ගැනීම සඳහා යොදනු ලබන උපක්‍රමයක් නොවන්නේ. චලිතයට විරුද්ධව බලපාන බලයෙන් ඝර්ෂණය කියන්නේ. එතකොට අපි කරන උපක්‍රම තියෙනවා අපේ අත් එහෙම වැදෙන තැන් වලට රබර් ආවරණ යොදනවා, ටයර් වල කට්ට කපනවා, සෙරෙප්පු වල කට්ට කපනවා. අන්න ඒ වගේ උපක්‍රම වලින් තමයි අපි ඝර්ෂණ බලය වැඩි කරගන්නේ. බලමු උත්තර 1. යතුරු පැදෙහි පා තබන තැන් සඳහා රබර් ආවරණ යෙදීම. ඒක හරි. 2. වාහනවල පිටුපස ටයර් යුගල් යොදා ගැනීම. ඒකෙන් නම් එහෙම ලොකු විශේෂ ඝර්ෂණ බලය වැඩි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. 3. රබර් සෙරෙප්පු වල කට්ටා කැපීම.
4 වාහන ටයරවල කට්ටා කැපීම. එතකොට පිළිතුර 2 වාහනවල පිටුපස ටයර යුගල් යොදා ගැනීම. 11 ප්‍රභා සංශ්ලේෂණය හා ශ්වසනය සිදුවන ඉන්ද්‍රියකාය පිළිවෙලින් දැක්වූ විට. මොකද ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ හරිතලාවවල, ශ්වසනය සිදු වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා වල. එතකොට පිළිතුර වෙන්නේ 3. 12 වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ඒකධනායනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තිය හඳුන්වනු ලබන්නේ. ඒ හැඳින්වීම තියෙන්නේ මොකේටද? පළමු අයනීකරණ ශක්තියට. එතකොට පිළිතුර 2. 13 කිලෝග්‍රෑම් 6ක වස්තුවකට 3 ms ඍණ 2ක ත්වරණයක් අත්කර දීමට අවශ්‍ය වන බලය කොපමණද? අපි මේක මොකක්ද සමීකරණය ගන්නේ? F සමානයි ma. එතකොට m කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් 6, a කියන්නේ ත්වරණය 3, 6 වරක් 3 18යි නිව්ටන්. ඊට පස්සේ 14 ප්‍රශ්නය බලමු. දේහ උෂ්ණත්ව යාමනයට දායක වන ජලයේ සතු ගුණය කුමක්ද? ජලයේ සිසිලන ගුණයෙන් තමයි දේහ උෂ්ණත්ව යාමනය කරන්නේ. එතකොට පිළිතුර 2. 15 සෛලයේ හෝ දේහයේ රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ප්‍රෝටීනය වන්නේ පිළිතුර 1 එන්සයිමය. 16 පහත මූලද්‍රව්‍ය අතරින් සංයුජ්‍යතාවය 2 වන මූලද්‍රව්‍ය පමණක් අඩංගු වර්ණය කුමක්ද? මොකද්ද මේ සංයුජ්‍යතාවය කියලා අපි කියන්නේ? යම් මූලද්‍රව්‍ය පරමාණුවක සංයෝජනය වීමේ විවිධ හැකියාවයි. දැන් මේක හයිඩ්‍රජන් වලට සාපේක්ෂව තමයි අපි බලන්නේ. ඒ වගේම පරමාණුවක අවසාන මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් අපි සංයුජ්‍යතාව්‍ය විදියට ගණන් ගන්නවා. දැන් අපි බලමු මේ උත්තරවල තියෙනවල පරමාණු වල මේ සංයුජ්‍යතාවය. ලිතියම් වල 1යි, බෙරිලියම් 2යි, බෝරෝන් 3යි, ඔක්සිජන් 2යි. දෙවෙනි පිළිතුරේ මැග්නීසියම් 2යි, කැල්සියම් 2යි, බෙරිලියම් 2යි, ඔක්සිජන් 2යි. ඊට පස්සේ තුන්වෙනි පිළිතුරේ සෝඩියම් 1යි, ඇලුමිනියම් 3යි, ෆ්ලෝරින් 1යි, කාබන් 4යි. හතරවෙනි පිළිතුරේ සෝඩියම් 1යි, මැග්නීසියම් 2යි, ඇලුමිනියම් 3යි, සිලිකන් 4යි. පිළිතුර 2. මැග්නීසියම්, කැල්සියම්, බෙරිලියම්, ඔක්සිජන් තමයි පිළිතුර. පිළිතුර 2. 17 A හා B මගින් දැක්වෙන්නේ ඉලෙක්ට්‍රෝන අණුවික්ෂය නිරීක්ෂණය කරන ලද ජීවී සෛල දෙකකි. එම සෛල සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? මේ රූපෙන් නම් අපිට හැඩෙන්ම අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගොඩක් දුරට මේ සෛල දෙකේ තියෙන ඉන්ද්‍රියකා සංසන්දනය කළත් අපිට මේ වලදී ගන්න පුළුවන්. හැබැයි මේකේ දර්ශීය සෛල දෙකක් දීලා තියෙන්නේ. එතකොට අපිට පෙනුමෙන් කියන්න පුළුවන් A කියන්නේ සත්ව සෛලයක්, B ශාක සෛලයක්. එතකොට පිළිතුර 2. 18 ඝර්ෂණය සම්බන්ධයෙන් නිවැරදි වර්ණය කුමක්ද? අපි ඝර්ෂණය කියලා කිව්වේ මොකද්ද? වස්තුවක් පොළොව මත ඇදගෙන යන විට වස්තුව මත අප විසින් යොදන බලය හා ඊට විරුද්ධව පොළොව විසින් වස්තුවට යොදන බලයට අපි කියන්නේ ඝර්ෂණය කියලා. එහෙම නැත්නම් පොළොව මගින් ඇති කරන ලබන බාධකයට තමයි අපි ඝර්ෂණ බලය කියන්නේ. ඝර්ෂණ බලය කොහොමත් වස්තුවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි යෙදෙන්නේ. අපි බලමු දැන් උත්තර. 1. නිවැරදි වර්ණය තමයි අපිට හොයන්න කියන්නේ. නිශ්චල වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක නොවේ. එහෙම නෑනේ. නිශ්චල වස්තුවක් කෙරෙහිත් ඝර්ෂණ බලය බලපානවා. සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ගතික ඝර්ෂණ බලය වැඩි. නෑ. මොකද? සීමාකාරී ඝර්ෂණ බලය තමයි වැඩි. ඊට පස්සේ සෑම විටම චලිතයට බාධා පමුණුවයි. නෑ. චලිතයට උදව් වෙන අවස්ථාවක් තියෙනවා. පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයට එරෙහිව සිදුවේ. හරිනේ අපි කලින් කිව්වේ. සාපේක්ෂ චලිතයට බාධාවක් වෙන විදිහට තමයි සිද්ධ වෙන්නේ. එතකොට පිළිතුර 4. 19. ඌනන විභාජනයේ වැදගත්කමක් ලෙස සැලකිය හැකි ප්‍රකාශය කුමක්ද? ඌනන විභාජනය. ඊට පස්සේ බලමු බහුසෛනික ජීවීන්ගේ දේහ වර්ධනය වෙන්නේ අනූනන විභාජනයේ. අලිංගික ප්‍රජනන ක්‍රමයක් නෙවෙයි
උණන විභාජන ක්‍රමය ලිංගික ප්‍රජනන ක්‍රමයක්. මැරුණ සෛල වෙනුවට නව සෛල හදන්නේ අනුවණන විභාජනේ. ප්‍රභේදන හට ගැනීමෙන් පරිණාමයෙන් සිදුවෙන්නේ ඌණන විභාජනයේ. ඌණන විභාජනයේ විශේෂ වැදගත්කමක් විදිහට අපි කතා කරනවා ජීව විද්‍යාවේදී. එතකොට පිළිතුර 4. 20. පෝෂණ ඌනතාවයෙන් පෙළෙන ළමයෙකුගේ වැලමිට දණහිස් ආදී කටුවැනි බිබිලි මතුවීමක් සිදුවිය. ඊට හේතු වන්නේ කුමන විටමින් එක ඌනතාවයක් නිසාද? අපි විටමින් A ඌනතාවයෙන් තමයි වැලමිට දණහිස් ආදී කටුවැනි බිබිලි ඇති වෙන්නේ. එතකොට පිළිතුර 1 විටමින් A. සිසිල් තිදෙනෙකු පරමාණුක ආකෘති 3ක් සකස් කළේය. එම පරමාණුක ආකෘති පිළිබඳ වෙනත් සිසුවෙකු ඉදිරිපත් කළ අදහස් පහත දැක්වේ. එකම පරමාණුක සමස්ථානික 3කි, B පරමාණු 3ක ආකෘති 3කි, P හා R ආකෘති වැරදි වන අතර Q ආකෘතිය පමණක් නිවැරදි වේ. මෙම ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ දැන් මේකේ නියුට්‍රෝන තියෙනවා න්‍යෂ්ටිය නේද? දැන් හැබැයි එකම මූලද්‍රව්‍යයේ පරමාණු වල නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් අවස්ථා තියෙනවා. වෙනස් පරමාණු තියෙනවා. එතකොට දැන් මේක හැටියට ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා කබුචවල. එතකොට නියුට්‍රෝන විතරයි වෙනස් වෙන්නේ. මේක එකම පරමාණුක සමස්ථානික 3ක් තමයි මේ පේන්නේ. එතකොට A නිවැරදි. B පරමාණු 3ක ආකෘති 3ක් වෙන්නේ නැහැ. P හා ආකෘති වැරදි වෙන අතර R ආකෘති නිවැරදි වේ. ඒකත් වැරදි. මේ තුනම හරි. එතකොට පිළිතුර 1. 22. ජීවී සෛල සතු ඉන්ද්‍රියකා 4ක් දැක්වේ. හරිතලව, මයිටොකොන්ඩ්‍රියා, මෛද්‍රිතක, රළු අන්තස්පාස්මීය ජාලිකා. මේවායින් සත්තු සෛලවල පමණක් අඩංගු වෙන්නේ. ඒ හරිතලව තියෙන ශාක සෛලවල, මයිටොකොන්ඩ්‍රියා තියෙන්නේ සත්ව සෛලවල, මධ්‍ය රිත්‍රක දෙකේම තියෙනවා. ශාක සහ සත්ව සෛල දෙකේම තියෙනවා. රළු අන්තස්පාස්මීය ජාලිකා තියෙන්නේ සත්ව සෛලවල. පිළිතුර 4. 23. මෙන්න මේ තියෙන අයනයේ ඇති ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිවෙලින් කොහොමද? බලන්න මේකේ අහන්නේ ප්‍රෝටෝන, නියුට්‍රෝන, අන්තිමට තමයි ඉලෙක්ට්‍රෝන. අපි කියනවානේ ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි අංකයෙන් සමානයි. එතකොට අපිට පරමාණු ක්‍රමාංකයෙන් ගන්න පුළුවන් ප්‍රෝටෝන සංඛ්‍යාව. එතකොට පළවෙනි පිළිතුර 11 වෙන්න ඕනි. බලන්න එතකොට අපිට පිළිතුරු කීයක් අයින් කරන්න පුළුවන්ද? එක පිළිතුරක් අයින් කරන්න පුළුවන්. හරි. ඔන්න අපි පළවෙනි උත්තරේ අයින් කරා. ඔන්න දැන් 2 3 4. ඊට පස්සේ ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරපුවම නියුට්‍රෝන ගාන ගන්න පුළුවන්. එතකොට 23න් 11ක් අඩු කරපුවම 12යි. එතකොට නියුට්‍රෝන සංඛ්‍යාව වෙන්නේ 12යි. එතකොට බලන්න 12 දෙවෙනියට තියෙන උත්තර දෙක. හරි 2යි 3යි. එතකොට 4ත් අයින් කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ප්‍රෝටෝන ගානට සමාන වුණාට මෙතන තියෙන්නේ සෝඩියම් ප්ලස් අයනයක්. නේද? එතකොට ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලා තියෙන්නේ. ඒ නිසා 11න් එකක් අඩු වුණාම 10යි. පිළිතුර 3. 24. ළමයෙකු රූපයේ ආකාරයට ඒකාකාර පෘෂ්ඨයක් මත තබා ඇති මේසයක් තල්ලු කිරීමට නිව්ටන් 500ක බලයක් යොදයි. මේසය මගින් ඇති කෙරෙන ඝර්ෂණ බලය නිව්ටන් 450ක් වේ නම් බලන්නකෝ අපි තල්ලු කරනවා නිව්ටන් 500ක් දීලා ඝර්ෂණ බලය තියෙනවා නිව්ටන් 450යි වෙනස නිව්ටන් 50යි. ඒ කියන්නේ මේසය චලනය වෙනවා. පිළිතුර 1. යන්තමින් මේ චලනය වෙන්නේ සාමාන්‍යයෙන් අපි චලනය කරන වල වේගයෙන්ම චලනය වෙනවා. අය නතර වෙන්නෙත් නෑ නිව්ටන් 50ක බලයක් අපිට වැඩිපුර ලැබෙනවනේ මොය තල්ලු කරනකොට. ඒතර පිළිතුර 1. 25. නියුක්ලියික් අම්ලවල වැදගත්කම සම්බන්ධයෙන් සිසු දෙනෙකු ඉදිරිපත් කළ අදහස් පහත දැක්වේ. A. සෛලයේ ජීවක්‍රියා පාලනය සඳහා වැදගත් වේ. හරි. B. ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කර. ඒකත් හරි. C. DNA හා RNA යන නියුක්ලියික් අම්ල පවත්නා ආකාර දෙකකි. ඒකත් හරි. මේ දහම්ල හා ඇමයිනෝ අම්ල තැනුම් මේකක වේ. නැහැ. නියුක්ලියෝටයිඩ්නේ තැනුම් මේකකේ වෙන්නේ. එම ප්‍රකාශ තුනේ නිවැරදි වන්නේ ABC. ABC කියන්නේ පිළිතුර 3. ඊපස්සේ 26 දර්ශීය සෛලයක් ලෙස හඳුන්වන්නේ
දර්ශි සෛලයක් කියන්නේ සත්ව සෛලයක් වුණත් ශාක සෛලයක් වුණත් අපිට අවශ්‍ය සියලුම ඉන්ද්‍රිකා ටික සහ ස්ට්‍රක්චර් එක ව්‍යුහය පැහැදිලිව පෙනෙන විදිහට නිර්මිත සෛලයක්. බලමු උත්තර. ඒක සෛලික ජීවීන්ගේ දේහයට සෛලයක්. එහෙම නෑ. ඒක සෛලික බහුසෛලික හෝ දෙගොල්ලන්ගෙම නිරූපණය වෙනවා ඒ දර්ශීය සෛලය. අන්වීක්ෂ භාවිතය නිරීක්ෂණය කළ හැකි සෛලික නැහැ. දර්ශීයයිනේ. සියලු සෛල ඉන්ද්‍රිකා අඩංගු වනසේ නිර්මාණිත සෛලයක්. පිළිතුර 4. හරි. ඊට පස්සේ 27. ප්‍රවේගය සහ ත්වරණය මැනීමේ සම්මත ඒකක පිළිවෙලේ ප්‍රවේගය මනන්නේ තප්පරයට මීටර් වර්ග තප්පරයට මීටර වලින් තමයි ත්වරණය මයින්නේ. පිළිතුර 1. ms ඍණ 1 හා ms ඍණ 2. පිළිතුර 1. ඊට පස්සේ ඔන්න තියෙනවා ටිකක් ලොකු ප්‍රශ්නයක්. ආවර්තිත වගුවේ පළමු මූලද්‍රව්‍ය 18හි පළමු අයනීකරණ ශක්තිය විචලන වන ආකාරය සහ ප්‍රස්ථාරික නිරූපණයෙන් දැක්වේ. 28 29 හා 30 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීට එම සටහන උපයෝගී කරගන්න. 28 පළමු අයනීකරණ ශක්තිය උපරිම මූලද්‍රව්‍ය. මොකද්ද? මේ පේන්නේ Q. එතකොට පිළිතුර 1. 29 පළමු අයනීකරණ ශක්තිය ආරෝහණය වන ලෙස ලියා ඇති මූලද්‍රව්‍ය තුන කුමක්ද? ඒ කියන්නේ වැඩි වෙන පිළිවෙලට. ඒතර වැඩිම Q නේ. නේද? වැඩිම Q. එහෙම නැත්නම් T වෙන්න ඕන. ඒ නිසා අපිට R U අන්තිමට තියෙන එක නෑ අයින් කරන්න. ඒතර 3 හරි 2 හරි වෙන්න ඕනේ උත්තරේ. ඊට පස්සේ Q වලින් පස්සේ වැඩිපුරම තියෙන්නේ T වලට. ඊට පස්සේ R හෝ U. එතකොට පිළිතුර වෙන්නේ 2. R T Q උත්තරේ පිළිතුර 2. 30. R හා T. R මෙත් පහළ T උඩ. අක්ෂර මගින් නිරූපණය කර ඇති සැබෑ මූලද්‍රව්‍ය පිළිවෙලින් දැක්වූ විට. ඒක අපි හිතමුකෝ අපිට පළමු අයනීකරණ ශක්තිය අඩු වෙන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල නේද? එතකොට R කියන්නේ 1 2 3 4 5 6 7 8. 8 වෙනි එක තමයි. එතකොට 8 සහ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය දෙකක් තියෙන පිළිතුර. ලිතියම් බෙරිලියම් නෙමේ, ලිතියම් සෝඩියම් නෙමේ, ලිතියම් හා නියෝන්. පිළිතුර 3. 31. සෝඩියම් ලෝහය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් කිහිපයක් පහත දැක්වේ. A. පිහියකින් කියප හැකි තරම් මෘදු ලෝහයකි. ඒක හරි. B. සාමාන්‍ය ජලය සමග ප්‍රතික්‍රියා කර ඔක්සිජන් වායුව පිට කරයි. එහෙම නැහැ. C. ජලයට වඩා ඝනත්වය අඩු බැවින් ජලයට දැමුව විට ජලය මත පාවේ. ඒක හරි. එතකොට පිළිතුර A හා C හරි. නිවැරදි වන්නේ A හා C පිළිතුර තියෙන 3ට. 32. ගසකින් ගෙඩියක් වැටීමේදී සිදුවන චලිතය නිරූපණය කරන විස්ථාපන කාල ප්‍රස්ථාරය. එතකොට අපි දැන් පොළවත් එක්ක තියෙන දුර අඩු වෙනවනේ. නේද? පොළවත් එක්ක තියෙන දුර වැඩි වෙනවා. ගහේ ඉඳන් තියෙන දුර වැඩි වෙනවා. අපි බලන්නේ ගහේ ඉඳන් තියෙන දුර. එතකොට දුර කියන්නේ විස්ථාපනය කියන්නේ අපිට කෙටිම දුරනේ. එතකොට විස්ථාපන කාලේ x අක්ෂයේ කාලය විස්ථාපනය ගන්නේ y අක්ෂයට. පිළිතුර 1. කාලය සමග වැඩි වෙන ප්‍රස්ථාරය තමයි පිළිතුර.